මම නවෝදය උඩවත්ත නීතිඥවරියක්. මම ප්‍රේක්ෂකයෙක් විදිහට මේ චිත්‍රපටය බලපු වෙලාවේ ඇත්තටම මම මේ චිත්‍රපටයට බොහෝම ආදරය කළා. හේතුව නීතිඥවරියක් විදිහට නෙමෙයි මුලින්ම කිව්වොත් කාන්තාවක් විදිහට මම මේ චිත්‍රපටය ටච් කරලා තියෙන අර ආදරේ මට්ටම් වලට බොහොම කැමතියි. එතකොට මට හිතෙනවා ලංකාවේ බොහොමයක් අපරාධ සිද්ධ වෙලා තියෙන මිනිස්සුන්ගේ මානුෂීය හැඟීම් පාලනය කරගන්න බැරි වෙච්ච තැන්වලදී කියලා. මේකත් ඒ වගේ අවස්ථාවක් විදිහට මම හිතනවා. අපි හිතුවොත් එහෙම ලංකාවේ නීතියට අනුව අපරාධයක් සම්පූර්ණ වෙන්න ඒකට කායික අංගයක් සහ මානසික අංගයක් කියන කාරණා දෙකම සන්තුෂ්ත වෙන්න ඕනේ. මෙතනදී අපි මේ කතානායකයාගේ අතින් මරණයක් සිද්ධ වෙනවා. ඇත්තටම කාන්තාවක් මිය යනවා. නමුත් ඔහුට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ කොයි වෙලාවකවත් මම හිතන විදිහට මගේ මතයට අනුව ඒ කාන්තාව ඝාතනය කරන්න. ඔහු ප්‍රේම කරපු කාන්තාවක්. ඔහු බොහොම ඇලුම් කරපු කාන්තාවක්. ඔහුට ඔහුගේ ඇයගෙන් ආපු පීඩනය හෝ වේවා එයාගේ මානසිකත්වය පාලනය කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඔහුගේ අතින් ඒ වගේ අවාසනාවන්ත සිදුවීමක් සිද්ධ වුනේ. එතකොට මං හිතනවා ඒක අපරාධයක් වුණාට එතන ඔහුගේ මානසිකාංගය සම්පූර්ණ වෙලා තිබ්බේ නැහැ. එතකොට ලංකාවේ බොහෝමයක් අපිට දකින්න ලැබෙන අපරාධවල ඔන්න ඔය වගේ කනගාටුදායක තත්ත්වයන් තියෙනවා. ඉතින් මං හිතනවා මේ චිත්‍රපටියෙන් ඒ වගේ මිනිස්සු අපරාධකාරයෝ වෙනවා තමයි. නමුත් අපරාධකාරයෙක්ගේ පවා මානුෂීය පැත්ත දකින්න අවස්ථාවක් ප්‍රේක්ෂකයාට ලබා දීලා තියෙනවා. Room number 106. Divina Pura.